මුජිබර් රහ්මාන් හරි ලොකුවෙන් මාධ්‍යට කියනවා දැක්කා අපි කොළඹ මහනගර සභා අයවැය පරාජය කළා අපි තමයි ඉදිරියේදී කොළඹ මහනගර සභාවේ පාලනය කරන්න කියලා. මීට කලින් මුජිබර්ලගේ රෝසිලගේ යටතේ තමයි මේ නගර සභාවේ බලය තිබුණේ. හැබැයි ඒ බලය ලබා දීලා මිනිස්සු බලාපොරොත්තු වුණ ලස්සන වගේම වාණිජ්‍ය වශයෙන් දියුණු කොළඹ නගරය වෙනුවට හැමදාම ගඳ ගහන අපිරිසුදු නගරයක් විතරයි හැමදාම දකින්න ලැබුණේ. මිනිසුන්ගේ ජීවිතවලට ලැබුණෙත් එච්චරයි. ඉතින් මෙයාලා මේ පරාජය කළා කියන කතාව අහපු අය මොනවද මෙයාලා පරාජය කළේ වගේම ඇයි එහෙම පරාජය කළේ කියලාත් හොයලා බලන්න ඕන. මොකද ඉතින් ජනතා නියෝජිතයෝ විදිහටනේ ජනතාව මෙයාලව පත් කරලා තියෙන්නේ. ඒ නිසා ජනතාව ගැන හිතලානේ තීරණ ගන්නත් ඕනේ. ඉතින් ඇත්තටම එහෙම හිතලාද මෙයාලා මේ පරාජය කළා කියලා ආඩම්බරෙන් කියන්නේ වගේම මෙයාලා මේ කියන තරම් හොඳ නායකයෝද කියලා කතා කරන්න හිතුණා. කොළඹ නගර සභා අයවැයට පක්ෂව ඡන්ද 57ක් සහ විපක්ෂව ඡන්ද 60ක් විදිහට තමයි තිබිලා තියෙන්නේ. ඉතින් දැන් අපි බලමු මෙයාලා ජනතාව ගැන හිතලා අයවැයට විපක්ෂව ඡන්ද දීලා තියෙන්නේ මොන වගේ හේතු නිසාද කියලා. කොළඹ නගරයේ ජනතාවට නොමිල වෛද්‍ය පහසුකම් ලබා දෙන්න රුපියල් මිලියන 539ක් වෙන් කරලා තියෙනවා. ඒ වගේම ආහාරවල සාම්පල් පරීක්ෂාවට රුපියල් මිලියන 22ක් සහ වෙළඳසැල් පාලනය සහ සනීප ආරක්ෂක ආහාර ලබා ගන්න රුපියල් මිලියන 145ක් වෙන් කරලා තියෙනවා. අපි හැමෝම දන්න දෙයක් වගේම සමාජයේ ගොඩක් කතා බහ වෙන දෙයක් තමයි මේ කොළඹ නගරයේ තියෙන නොඑක් විදිහේ අපිරිසුදු කෑම කඩ ගැන. ඉතින් ඒ ගැනත් මේ අයව තුලින් අවධානය යොමු කරලා තියෙනවා. තව දෙයක් තමයි മന്ത്രിවරුන්ට තම තමන්ගේ ප්‍රදේශවල සංවර්ධන කටයුතු කරන්න එක් අයෙකුට මිලියන 5 බැගින් මිලියන 585ක් වෙන් කරලා තියෙනවා. ඒ වගේම ක්‍රීඩා හා විනෝදශන කටයුතු වලට මිලියන 587ක්, ගණාපද්‍රව්‍ය කළමනාකරණයට මිලියන 4587ක්, මහජන ආධාර වෙනුවෙන් මිලියන 456ක්, ආපදා කඩිනම් සහන සැලසීමට මිලියන 2404ක්, පෙරපාසල් ගුරුවරුන්ට වැටුප් රුපියල් 10000කින් වැඩි කිරීම, මහජන පුස්තකාල සේවා සඳහා මිලියන 183ක්, දහම් පාසල් දරුවන්ගේ දිවාහාර වැඩසටහන වෙනුවෙන් මිලියන 131ක්, බෙහෙත් ශාලා ගොඩනැගිලි නවීකරණයට මිලියන 86ක්, අවමංගල ශාලා ගොඩනැගිලි ඉදි කරන්න මිලියන 150ක් වෙන් කරලා තියෙනවා. මම මේ කිව්වේ කීපයක් විතරයි. ඉතින් ටික මම මේ වීඩියෝ එකේ දාලා තිනවා. ඔයාලට බලන්න පුළුවන්. ඉතින් මම මේ කිව්ව හැම දෙයකටම විපක්ෂව විරුද්ධව තමයි විපක්ෂය අය ඡන්දය පාවිච්චි කළේ. ඒ කියන්නේ ජනතාවට ඒ දේවල් ලැබෙනවට ඔවුන් විරුද්ධයි. මොකද ඔවුන්ට එහෙනම් තිබුණා ඒ අයවැයට විරුද්ධ නොවි අඩුපාඩු ඉදිරිපත් කරලා සංශෝධන ගේන්න. ඒ වගේම මේ වෙන් කරපු මුදල් සහ ඒ වෙන් කරලා තියෙන අංශ බැලුවම මෙතෙක් අවධානය යොමු නොකළ වගේම මෙතෙක් කාලයක් ඒ වගේ විශාල මුදලක් වෙන් කරලත් නැහැ. ඒ නිසා පැහැදිලිවම ඕන කෙනෙක්ට තේරෙන්න ඕන සුන්බුන් විපක්ෂය මේ අයවැයට විරුද්ධ වුණේ ඔවුන්ගේ කුහක දේශපාලනය වෙනුවෙන් මිසක් ජනතාව ගැන හිතලා නෙමෙයි කියලා.